අයිබෝන් සුබ දවසක්. අපි මේ රැඳී සිටින්නේ බස්නායක හෝමිකෝ සියවෙනි වැඩමුළු පළාතේ වැඩබිමේ. මෙතන දැන් මගෙත් එක්ක ඉන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ දැනට සිටින දැවැන්ත චරිතයක් එල්පිටිය ප්‍රදේශයේ පියල්මල්ලේ. ඉතින් අපිට ලොකු හයියක් වෙනවා නිවාඩු වෙනදී කතා කරලා දැනුත් මම දැන් ලක්ෂ 2 විතර පණුව ඉන්නවා මේ වෙනකොට අදත් පණුව 50000ක් ලක්ෂයක් අපි ගන්නවා යගේ. ඉතින් මම අර හැමදාම කියනවා වගේ තනතුර තානාන්තර ප්‍රශ්නයක් නැහැ. ඕනේ මේ ගැට විතරයි හයිය විතරයි එකතු වෙලා අපතේ යන ගොම ටිකෙන් අපතේ යන රොඩු ටිකෙන් ගෙදර කාලා ඉවත දාන බලතුරු එළවලු ටිකෙන් පොත්තෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් වැඩ පිළිවෙල තමයි ගැඩවිලි පොහොර කියන්නේ. ඒ නිසා බස්නායක හෝමිකෝත් එක්ක එකතු වෙලා අද අපිත් එක්ක දැවැන්ත ගමනක් යන ආදරේ පියල් මල්ලිගෙන් අපි අහන්න කැමති මොකද මල්ලි හිතෙන්නේ නැහැ අපිත් එකතු වෙච්ච. මම හිතන්නේ බස්නායකයන් මට සෑහෙන සපෝට් එකක් දුන්නේ මේ තත්ත්වෙට මම ඉන්න. සෑහෙන try එකක් දුන්නා හැමෝටම හොයලා බලන්න බස්නායක අපි ගැන. ඇවිල්ලා මේ මොකද වෙන්න ඕනේ කියලා අහනවා. මොකද අඩුපාඩු වෙනවා අපි ගැන ඒ විතරම පිටිපස්සෙන් අපිත් එක්ක ඉන්න. ඒ නිසා ඉතින් අතුරුයි මේ වගේ දෙයක ආරාධනා කිරීම ගැන ගොඩක් ස්තුතියි වගේ ආරාධනා කරනවා. ඔබට පැහැදිලි? ඉන්නේ නිත්‍ය සේවයේ නැත්නම් යුද හමුදාවේ නැත්නම් තමන් ඉන්න රාජකාරිය. හැබැයි අපි ගෙදර ගිහිල්ලා එයාගේ ආතන බිරිඳත් එක්ක එකතු වෙලා මේ මිලදී ගැනීම එසියල්ල කරනවා. ඔබටත් පුළුවන් ඔබේ ගෙදරම මෙවැනි ව්‍යාපෘතියක් පටන් ගන්න. අපි පියල් මල්ලි සහෝදර ගමන් ඔබට ආශිර්වාද අයිබෝන්. අද වෙනද ඇන්ටි පහක් ප්‍රවර්ධන කරමින් ආනුවන් සහකෝර ලබා දීමින් අපිත් එක්ක උඩින් උඩට වැඩ කරන PAD පියල් කුමාරමාලාරය ශ්‍රී ලංකා ධර්මචර්යයේ තුල මහාගත අසර පළඳින ජාතික නිලධාරීන් ලැබුණු දේශ විදේශයෙන් මිනිසුන් ලැබීමේ විදන උපහාරයයි. මරාගත් පසට පණ දෙන බස්නායක වර්මිග්‍රෝ පුද්ගලික සමාගම